Welcome to Weddtech YouTube channel. ඉතින් ඔන්න කිව්වා වගේම අදත් ඔයගලන්ට සුපිරි වීඩියෝ එකක් අරන් ගෙලා තිනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉස්සරහින් කෝප්ප හතරක් තියෙන තව සවුකලයක් තීරු කපලා තියෙනවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න බැරි ඇති මොකද්ද මේ වීඩියෝ එක කියලා. මොකද්ද මේ ගේම් එක කියලා. ඉතින් අද ඔයගලන්ට ගේම් දෙකක් දෙනවා. අපි ගේම් දෙකක් මේ මොහොතේ අපි කරනවා. එක ගේම් එකක් තමයි මේක මම මේක ගැන ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මේ ගේම් එකේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා විනින් මෙතෙන් තමයි විනින් ඒරියා එක. ඉස්සරහා තියෙන කෝප්ප හතර මේ සවුකලයේ මාර්ගෙන් හිමීට ඇදලා අපි මෙහෙට ගන්න ඕනේ. ඉක්මනටම ගන්න කෙනා තමයි මේකෙන් ජයග්‍රහණය කරන්නේ. මේකේ 1 2 3 අපි 3 දෙනෙක් තෝරන පළවෙනියට අද මුදල් ටැග් එකකුත් ලැස්ති කරලා තියෙනවා. පළවෙනියට දෙනවා අපි රුපියල් 2000. ඊට පස්සේ දෙවෙනියට රුපියල් 1500ක් දෙනවා. තුන්වෙනියට රුපියල් 500ක් දෙනවා. ඉතින් මෙන්න මේ මුදල් ටැග් එක දෙමින් කියමු. ඉතින් අද කරන්න තියෙන ගේම් එක තමයි. දෙවෙනි ගේම් එක ගැන එක්ස්ප්ලেইন කරන්න. වීඩියෝ එක ඊළඟ ගේම් එක පටන් ගන්නකොට මම ඒක ගැන එක්ස්ප්ලেইন කරන්න. ඉතින් අපි එනම් ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඇවිල්ලා ගේම් එක ස්ටාර්ට් කරමු. අපි යන් එනම් ඉන්ට්‍රෝ එකට. හරි යාළුවනේ එහෙනම් අපි ගේම් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. ගේම් එකේ නීති ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්න ඇති. මුදල් ටැග් එක පැත්තකින් තියමු. ඒක දෙන්න පස්සේ දෙන්න. ඉතින් කරන්න තියෙන දේ පැහැදිලි ඔයගලන්ට මේක ඇදලා ඉල්ල මෙතන විනින් ඒරියා එකට එන එක්කෙනා තමයි පළවෙනියටම එන එක්කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ 1 2 3 3 දෙනෙක් තෝරනවා. අපි යන ගේම් ස්ටාර්ට් කරමු. හරිනේ. මතයෙන් කරන්නේදී ළඟට අරගෙන මේකෙන් මෙහෙට ගන්න ඕන වතුර කියන්න මතකනේ දුනා. මේකේ වතුර ටික බේරිලා නිකන් හරි මේ ටිෂු එක ඉරුණොත් මේ සෝරි මේ සවුකලේ ඉරුණොත් ඉරණ කෙනා අයින් වෙනවා. අවසාන කෙනා වෙනකන් ඒක ඒ විදිහට මේ නීතිය යනවා. අපි යන ගේම් ස්ටාර්ට් කරමු. 1 2 3 4 ඉතින් මගේ ඉන්නේ කියන්නේ මගේ ඉරුණා අඩෝ මගේ ඉරුණා මගේ ගියා මගේ ඉරුණා ගියා අඩෝ මගේ කට්ටිය මට අයින් වෙන්න උනා. හරි දෙවියන් ඉවරයි. මේ දෙන්නයි තාම ගේම ගාමු කොහමද ගමු. මේ ඒරියා එකට ගන්න. හරි ගමු වතුරේ පෙළ ගන්න එපා. කලබල වෙන්න එපා. වතුරේ පෙළ ගන්න එපා. මෙයා කලබල. වතුරේ පෙළ ගන්න එපා. පෙළ ගත්තොත් తీරෙනවා. හරියට කියලා හරි ජයග්‍රහණගේ තේරුවා. ජයග්‍රහණය මමයි. ගන්න ළඟටම ගන්න ඕනේ. හරි නියමයි හරි ගේම් එක ජයග්‍රහණය කරා ලාරුෂ ගේම් එක ජයග්‍රහණය කරා. ඉතින් ඔන්න ඔතන කරන්න තිබුණේ අපි දෙක මුලින්ම අවතර ගියා ගත්තා අපි ඉක්මනට ගන්න ගියා එකෙන් වැඩි කරුණා. හරි ජයග්‍රහණය කරා අපි ආගේ උදා ටැග් එකක් දෙමු. අපි සෝරි ලාරුෂ ඔන්න දෙකලා පළවෙනි එක දෙක සෝරි ඉක්මනට මේ ඔන්න දෙවෙනියට අදාළ ටැග් එක තුනක් කවුද දෙන්නේ නෑ තුන තව දෙසි පාලි නෑ තුන මමනේ මගේ මුලින්ම ඔය ගියා කවන්න පස්සේ හරි එහෙනම් මෙන්න තුන්වෙනිය තමයි අපි හරි ඔන්න තමයි ගේම් එක තිබුණේ අපි යන් දෙවෙනි ගේම් එකට. A few moments later. හරි යාළුවනේ මේ තින්න අපේ දෙවෙනි වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක කරා මේ දෙවෙනි වීඩියෝ එක මේකේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන බැලුම් බෝලයක් තියෙනවා. ඔය බැලුම් බෝලෙට මෙන්න මේ පීහ මාර්ගයෙන් තමයි හිමීට මෙතන බැලුම් බෝල අපි 5ක් 6ක් විතර ඇතුළට දාලා විලා තමයි වතුර පුරවලා තින්නේ. මේක නාන්න තමයි වෙන්නේ මේක හිමීට එකින් එකට ඒ කියන්නේ එකින් එකට බැලුම් බෝලේ පුපුරවන්න ඕනේ. පුපුරලා විලා අන්තිමට ඉතුරු වෙන එක්කෙනාට තමයි මේක නාන්න සිද්ධ වෙන්නේ. අපි තුන්ඩු කැල්ල වගේ උඩ දානවා දාලා විලා 1 2 3 තෝරනවා. තෝරලා විලා පළවෙනියට එන්නේ එයාට තියෙන්නේ මේකේ එක බැලුමක් විතරක් පුපුරන්න තියෙන්නේ. එකින් එකට බැලුම් බෝලේ පුපුරලා අන්තිමට ඉතුරු වෙන එක්කෙනාට තමයි නාන්න සිද්ධ වෙන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා විලා. මේක තවද මාතල ඇත්තේ අපි උඩු ගිහලා. හරි. අඩ දෙක අමතුන ආතර එක දෙක තුන හතර නෑ මම අමතුන එක දෙක තුන හතර ඔන්න මම බෙදුනේ ඉතින් පළවෙනියට තමයි මම තියන්නේ පළවෙනි අයකට ඉන්නේ ඒක ගන්න හිමීට මේ හිමීට එකක් ඒ ඕමිනු ඉන්නු තෝ ඉස්සරහට වල අව නරහපරා බයිතික් තව ඉස්සරහට බයි ඕමින්න හරි රුදික් කරන් ඉදා හිමීට එකක් තමයි කඩන්න ඕනේ හිමීට හරි මියා තීරම කඩලු එක බැලුමයි පුරන්න ඕනේ අද බක් කරා මේක හෙලෙනවා තාම කරගන්න දෙයක් නැහැ නෝ මහල අල්ලගන්න බා
මීට එකක් පල්ලයට දාන්න දෙන්නේ. කක්කද බං ඒ මගින් දෙයක් කොහොම උරයි. මට පේනවා පළවෙනි කෙනාම නාන්න සිද්ධ වෙන එකක් තියෙන්නේ. හරි නියමයි. නියමයි පළවෙනි එක විවුරුවා. දෙවෙනියා එන්න. අපරේ අතර ඉගෙන තමයි කියලා වෙන්නේ මං දන්නේ. දෙවෙනියට එන්න දෙවෙනියා එන්න. හරි දෙවෙනියා. ෆෝන් අයින් කරලා තියාගන්න. මේ කොළ පාටක නේපා ඔව් කොළ පාටක. මෙයා නානෝ කො ඔළුව යාර ගන්න බෑ. ඔළුව ළඟ තියාගෙන. ඔළුව ළඟ තියාගන්න ඕනේ. තව හරි පොට්ට ඉදා යා නාන පාටක් ඔළුව යාර ගන්න බෑ. උනේ හරි. ඉන්නනවා. ඔන්න. යකෝ කැපෙන්නේ කියහන්කෝ. මේක තමයි පායක උඹලා වාඩි කරේ බලහන්කෝ මම නැවෙ නැත්ත තව කීයක් තියෙනවද දෙන්න නේ. ඔව් වලිනද? එතන මේක කොහමනේ? මොකද කියනකො නංගලිය. යා අඩු කියන්නද? පිළි කැපෙනවා. බැලුම කැපෙන්නේ නැහැ. මොකද කරේ අරවා ඒ බබා ඉන්න කපලා තියෙන පැත්තේ. මුලට එපම් කරන්න තරේ. ඇඟ නානවා යකෝ. ඥාරි මම දැන් මෙච්චරලා කපන එතනින්ම කපන්න එපා වෙන කොහෙන් හරි කපන්න ලූස් තැනක් තිබ්බ කැපුණා තුඩෙන් අල්ල. උඩෙන් කම්පා. හරි. හරි දැන් තුන මම අම්මෝ ඒක අතර කරන්න එපා බා. ඒ පොළාට නෙවෙයි කරන්න එපා බා. මට යකෝ අන්තිමට සෙට් වෙන්නේ ඒ තුඩේ කරලා ගමන ඒක උඩ හරියනවා ඉතින් මම්ම නැහැ හොඳ. ඒක තමයි කියන්නේ බය වෙනවා හරි. නැහැ නෑ අන්තිමට නාවන්න කොහොමද මම තමයි නාන්නේ ඔකේ කොහමද? මම නාන්නේ අඳුම කොට. ඒ බය වෙනවා මං ඒකට එයාත් හරි ඒකට බය වෙනවා ටික තුඩින් අරලා කපනවා දැන් අන්තිමට කරේ අඩෝ බෑ බා. නාන්නෙනෝ නාන්න. තුඩෙන් යනවා. ඈ? තුඩින් යනවා මම දාගෙන බෑව නාන්න බෑ මට. නාන්න. කරන්න අපි කරේ මෙයත් බේරුණොත් පළවෙනියට chance එක. පළවෙනියට chance එක එන්න. යයකෝ එතන. එහෙම හයියෙන් අදින්න බෑ ඇයි? බොහොමද කොයි හවල්ල දෙමන්නේ තුනෝ දෙකි. බොලෝ දෙමන්නේ මේක හොදන්නේ හරි. පරස් ගියා. උනේ. කරකිනව. උම අයින්න එපා ඇන්නොත් යනවා හරි. ඒ කැවිලත් ගිය නෑ කියහන්කෝ. යපුණා අන්න එතනින් මෙයා ඊට තියෙන්නේ උඩ්ඩි නහම්. හරි යනවා මෙයා අඩු නා දෙකක් තියෙන තුනක් තියෙනවා. ඒක නියමයි. හරි. අන්තිම chance එක දැන් නාන්න. හරි. පළවෙනියට නාන්න තියෙන්නේ එන්න. ඒක අද ඒ මට දැන් නාවන්න ඔන්න නාන්නද රැත් වෙන්නේ. ඕක යනකර නාවා. ඕක යනකර නාවා. උඩුලං කරා ඕක යනකර නා. අර ගේම් එක අවසානයි. නියමයි නියට උඩ. කැමරාව හරි ඔන්නෝමයි බැලුම් බෝල ටික ඔක්කොම පිපුරුණා. ඉතින් ගේම් එක සුපිරි මාතලයක් දුන්නා කියලා හිතනවා. කොල්ලා නාලා ඉන්නේ. ගෙදර කියලා නාගන්න පුතේ හොඳට. ඉතින් අපේ දෙවෙනි ගේම් එකත් අපි මේ විදිහට අවසන් කරනවා. අපේ තුන්වෙනි ගේම් එකෙන් හම්බ වෙනවා. අද මේ වීඩියෝ එකේදී අපි ගේම් 3ක් කරනවා. මේකත් හොඳ ආදරයක් ගන්න දී කියලා හිතනවා. පළවෙනි ගේම් එකත් අපේ සුපිරියටම වුණා. අපි තුන්වෙනි ගේම් එකෙන් හම්බ වෙමු. A few moments later. හරි ගයිස් ඉතින් ඔන්න අපේ තුන්වෙනි වීඩියෝ එක තමයි අපි මේ පටන් ගන්න දන්නේ. මේකෙදි කරන් තියෙන්නේ මෙහෙමයි. මේකේ දෙන්නේ දෙපැත්තේ වාල්ලා ඉන්නවා.
දෙන්නේ දෙපැත්තේ වාල්ලා ඉඳලා විල්ලා ඒ දෙන්නයි කටට වතුර පුරවනවා. වතුර පුරවල විල්ලා කටට වතුර පුරවගෙන විල්ලා මේ ටේබල් මොකද්ද මේ බෝඩ් එක මාර්ගයෙන් අපි දෙන්න මුණ වහගෙන ඉන්නේ. මුණ වහගෙන ඉඳලා විල්ලා බෝඩ් එක එහාට කරපු ගමන් දෙන්නව ලං කරලා තියෙන බෝඩ් එක එහාට කරපු ගමන් මුලින්ම කටින් වතුර පයින් කෙනා. ඒ කියන්නේ අපි මේ දෙන්න විහිළු විදියට ඉන්න ඕනේ. විහිළුවක් මූණේ නිරූපණය කරන විදියට ඉන්න ඕනේ. එතකොට මුලින්ම කටෙන් වතුර පයින් කෙනා තමයි අයින් වෙන්නේ. මුලින්ම දෙන්නෙක් මේ දෙන්න ඊට පස්සේ මායිමයි. ඔහොම අපි ටීම් දෙකකට බෙදලා පළවෙනි දෙන්න මුලින්ම තරම් කරනවා. ඊට පස්සේ දෙවෙනි දෙන්න ඒ දෙන්නගෙන් තේරෙන දෙන්න තමයි ෆයිනල් එකට යන්නේ. ඉතින් අපි බලමු මේකත් කොහොමද වෙන්නේ කියලා. පුරගන්න පුරගන්න. පුල්ලෙන්න පුරගන්න. දැන් පුඹගෙන. අර පුඹගෙන. ඉතින් එපා. මේකට නෑ. තරංග. පුරගන්න කරලා. ඉතින් එපා වතුර. පුල්ලෙන්න පුරගන්න. තරංග. හරිද? මම මේක දැන් ගොඩනේ මුණ පෙන්නේ නෑනේ. මුණ පෙන්නේ. තරංග. ළඟටම එන්න. තරංග එන්න. ළඟ. ඉතින් අතල දෙන්නා කොහොමද අතින් තරංග. හරිද? මේක යාර කරපුවා තමන් ඔයා දැන ගන්නවා මෙයාට. ඒ කියන්නේ මුණේ මොකක් හරි ඉරියව්වක් අදලා අතුලේ පන්න ගන්න. හරි? නෑ. 1යි 2යි 3යි. මුණේ ඉරියව්ව පෙන්නන්න වතුර ගිලින්න බෑ. මුණ උඩ බලන්න නෑ. දෙක දිහා බලන්න දෙන්නගේ. ඌ එවල නේද ඉඳා ඉන්නේ කඩ උඹගෙන වතුර උඹ බලන්න බෑ. කඩ වයින් අයි වයින් වෙන්න. මුණේ ඉරියව්ව හදාගෙන නම් වෙනස් වෙයි. ඒ ගිලිනොත් නෑ. ගිලිනොත් නෑ. වතුර වන්නන්න බෑ. හරි දෙන්නම කරට කර යන්න අපි අයි මුණ වහලා අඩිය ලං කරමු. ළඟට වරේ. මේක ළඟට ගන්න පුටුව ළඟට කරගන්න. උඩ දිවයිනේ හරි. මුණ ලං කරගෙන ඉන්න. ඔන්න. එහා පැත්තේ ඉන්නේ කවුද? ඔන්න එහා පැත්තේ ඉන්න මිනිහා මුණ පේන ඔන්න. ඔන්න. උඩ අම්බෝ දෙන්නෙක් වගේ වෙන්න කටින් වතුර වයින්න. හිනාය කොහමද වන්න ගනි. මොකක් හරි කරනා. හිනාගත්තා. දෙන්න මේකට දැම්මා. තව ඔය මදි. මුවේ හොඳට හිනා යන. හරි තව ළඟෙන්. ඔනේ ඒක දාන කරු දෙන්න. අමු ගිලිනාර වහද වතුර. ළඟෙන් තව. ඔයත් ළඟෙන්. හරි. Ira. Mulai memutuhan. Ayo, mulai memutuhan. අම්මෝ දැන් අතර පැන්නුවාට බා මොකක්ද වගේ අවුලක් නැහැ මෙයාගේ තමයි මුලින් පැන්නේ බල්ලිය මාතල් ලැග්ගේ හරියටම මම කලින් කිව්වා අපි මේ ටීම් වලට බෙදලා කියලා කිව්වේ. ඒ කියන්නේ ටීම් තරංගයක් නෙමෙයි මේක. මේකේ මේ අර අපි මුලින්ම තරංගව දින්න ඕන හින්දා දෙන්නෙක්ව තෝරගත්තේ. දැන් ඉන්නේ සචින්තයි ලක්ෂණයි තමයි මේ දැන් තරංගව දින මේ දෙන්නම වැරදුනා. අය බලමු කොහොමද අන්තිමේ කවුද තරංගේ ජයග්‍රහණය කරන්න කියලා. පොඩි දි මල්ල උරමම කොතන ඩොටි ළඟ ඇද තරංගෙන් හරි ඔන්න 1යි 2යි 3යි මොනවත් හරි දෙකේ වතුර විතරයි. ඒකද වතුර පැන්න බං. දැන් කවුද අම්මෝ hina උනන්න. ගියා. මයික් එක ඉතින් මේ ඉන්නේ ජයග්‍රහණය කරපු එක්කෙනා මෙන්න මෙයා තමයි වතුර දෙල්ලමින් ජයග්‍රහණය කරේ. ඉතින් යාළුවනේ අපි අද තරඟ 3ක් කරගෙන ආවා. මම දෙන ආයෙත් ගිහලා තින්නේ වතුර. මගේ ඉස්පොල්ලේ ගියා පොළි ගියා නේද? අම්මෝ අයි පොඩි බවුසරයක් වගේ කෙලියන්නේ හරි තරඟ 3 මම තමයි ඉතින් මේ වීඩියෝ එකේදීත් ඔයගොල්ලන්ට කියනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලුවා නම් අපි subscribe කරන්න ඊට පස්සේ bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා සුපිරිම වීඩියෝ එකක්. ඒක තමයි 100 ලංකාවේ මම දන්න විදිහට 95%ක්ම
නොකාපු විදිහකට ක්‍රීම් කැකර් කවන්න තමයි හදන්නේ ගමේ තාලෙකට අලුත්ම විදිහකට ඒකත් අනිවාර්යෙන් බලන්න අමුතුම ටේස්ට් එකක් තමයි තියෙන්නේ තරංගයකට වැඩි එක අපි කියන්න හදන්නේ ක්‍රීම් කැකර් කන්න පුළුවන් අලුත්ම ක්‍රමයක් ගමේ තාලෙට යන විදිහක් තමයි ඔයගලන්ට හදලා තියෙන්නේ ඉතින් එන අපි මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න හැමෝටම බලන්න ෂෙයා කරන්න අපි ගිහිල්ලා එන්න